2025 අපි මෙතනට හරියටම ගිහිල්ලා දැනට අවුරුදු 2ක් විතර වෙනවා. පරණ මතකයෙන් ආයෙත් මතක් වුණ ලස්සන දවසක්. අවාසනාවට ඇනකොන්ඩිකුත් මිසින් වුණ භයානක මොහොතක්. ඉතින් මේක තමයි අපි දෙහිවල සත්‍යෝද්‍යානය බලන්න ගියපු කතාව. ඉතින් මම මුලින්ම කළුතරින් බානු අරගෙන අපි දෙන්නම එකතු වෙලා රත්මලාන්ට ගියා අපේ අනිත් යාළුවෝ ටික එකතු කරගෙන. මේ සුබ ආරංචිය මමයි මෙහෙ ගෙනාවේ හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ. ඉතින් අපි වීල් එකේ යද්දි අපේ හර්ෂයයි පාලිතයයි බයික් කරන ගමන් තමයි හිටියේ. දකුණට ඔය නෙවිබා දකුණ අරේනේ බා ඒක තමයි ඊනම් බම්ම කිව්වේ කවුද මම කිව්වේ තෝන්නේ දැන් කිව්වේ මම කිව්වේ දකුණ යකෝ හොඳ වෙලාවට අපේ මදුසෙට වැඩි තරහ යන්නේ හොඳට වාහනේ පදින මුගේ ට්‍රැක් පන්නවනවනේ මු අර සවුන්ඩ් එක දාන්න මම කිව්වේ දකුණ යකෝ පොඩි දාකෝ අප කිව්වා බාරෝ තනීරේ මුණන් ගුටි ගන්නවා බං කොහෙද උට දෙන්න නරකයි මම මොකද මේ පුන්නේ ඔහොම බූරුව වගේ වාහන එළියට දානවද? දෝපිය සිග්නල්. ඔබ යන්න කලින් යන්න එපා. අපෙන් ආයන්න බූරුව. යමන් හරියට. දැන් එන්නේ ඔබට හයර් එක. බයිරෝ. අදුරේ මායරේ වල තඬු කරන පිටිපස්සේ වාහන පිටිපස්සේ අඩ වදි. නවත්ත ගන්න. මූ දෙකේම කල්පත් ඉන්නේ එකට දාගන්නද? මේ ඌවත් දානවා අද අපි කූඩුවකට හැමෝටම පෙන්න 300 ගානේ මාස වුණා පෙන්නනවා ඉතපන් 300 ගානේ ටිකට් කරලා මාස වුණා පෙන්නනවා ආවා මාසෝන අචින්ති තාම්පි පවති චින්ති තාම්බේ විනාසති ධම්මෝ හවරකති ධම්මචාරි ධම්ම අපි මූණ ළඟටම තව ක්ලෝස් අප් එකක් දියා අම්මට තේරෙන්නේ මොනවා කරන්නද විනාඩි 5න් එනවා කියපුවා එනකම් දැන් ටිකක් කියලා බලන් ඉන්නවා. ඉතින් අපේ ගමන මුලින්ම පටන් ගන්නේ මෙන්න මේ විදිහට මින්මැදුරෙන්. යාළුවනේ කවදාකවත් යාළුවන කෙල්ලව අත්තරියට පස්සේ ආයේ කෙල්ලත් එක්ක යාළු වෙන්න එපා. මොකද එකම පොත අපි දෙපාරක් කියවන්නේ නෑනේ. අපි අවසානයේ දන්නවද? අන්න මුහුදු මීට වාරේ අම්මට මාසෝන. සෝන මාළු බලනවා. මාළු බලනවා දැකලා තියෙනව නෑනේ. මේ තල්පොත්ත ඉන්නවා. තල්පොත්ත. නෑ බා තල්පොත්ත. ඒක උදේකින් නේද? තල්පොත්තයි කොළ කණයි එකට දාලා හදන්න යන්නේ බන්දුල පෙතිය. ම්යුසියම් එකට යන්නේ. කටු බලන්න යන්නේ. ඒකට තල්ලි ගන්නෑ බයෙන්. ඒකට තල්ලි ගන්නේ ඊළඟට අපි ගියේ මියුසියම් එකට. මොකද මෙතන නම් වීඩියෝ ටික ගන්න බැරුණා මෙතන වීඩියෝ කරන්න අවසර නැහැ.
මේක ඇතුළේ ඉන්න සත්තු ඉන්න අංක පිළිවෙල හොයද්දී නම් සිරාටම ට්‍රැක පයින්නවා හොඳේ. මේ කවුරුත් එන්න පසු දෙකේපන පාඩු සතු දගලන්න නෑ දෙකේපන ආරෙඩි උන් සෙල්ලම් දාන්න ඒක නම් වීඩියෝට හොඳේ කිව්වේ. හරි 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 ඔකට කටවල් තුනයි කටවල් දෙකයි තියෙනවා ඇත්තටම ඉතින් බොරුද අම්මා මෙන්න මේක අස්සකොටුවා ඔන්න පැස් දොරේ කෙරියට දාලා අයියෝ මම එක මට කරදරේ හොඳේ මම උඩ කොච්චර නෑ කිව්වත් මම මාට්ටු ගලවා ගන්න හදති මම මාට්ටු ඒක සතියනවා නම් මාසෝනා බලන්න පුළුවන් කූඩුවක දාලා තියෙන 300 ගාන ටිකට් කරලා පෙන්නන කොහමද කාපේරිකුත් දාලා දෙන කූඩුවේ අන්න එයා මොකද දාන්න කොහොමද දාන්නේ ය මොනවා ශ්‍රී ලංකන් කාපේරිය අරන් ඌ පෙන්නන්නම් කියන්නේ. යංගෝ බලන්න. ඒ මෙහෙට නේද යම අරක අපි නංගි අරන් එක්සිට් එකෙන් පැනලා ඉද්ද දන්නේ සේෆ් එකේ ඒයි මට බය ඔව් ළමයි උස්සන මුණක් තින්නේ බඩීස් අපි සමනල්ලු බලන්නයි යන්නේ ඒ ගුණියානේ ගුණියා මේ මාසෝන සමනල්ලු බලන්නේ මේ මාසෝන සමනල්ලු දැකලා තියෙනවා මාසෝන සමනල්ලු බලන්න එනවා මට ආරංචි වුණා උඹලා මාව කැත විදියට මීම්ස් වලට ගන්නවා කියලා. දැන් කිට් වෙනවා පොඩ ඉස්සරහට පැනලා ගාමුනේ උදේට මූණ හොදන්න ඉල්ල නැතුව ඇවිල්ලා 300 සල්ලි දීලා මම මූණ හොදනවා මාසෝන නම් අමාරුවෙන් ඉන්නේ ඇවිදලා ඔතන එකෙන් අපි කූඩුවකට දාන්නේ ඇත්තටම මාසෝනා ටිකක් අපිත් එක්ක ඇරියස් එකේ හිටියේ මොකද ඌ කැමති නෑ අපි හැමතිස්සෙම උට මාසෝනා ගන්නවට. සත්කිලියෙක් වගේ මේ කනවා එහෙම 100 අයියෝ මූණ ගන්න එපා මොඩියු වීඩියෝ අංකා මෙතෙන්ට අර පියදි මේ වුණා ලබ්බේ 100 ගන්න පියම මම මේ මදුස භාගයක් ගන්නේ කල්ලා ගොඩක් ආවා සීනි පුරුම් කනවා මොනවද මම මේවට කියේ බොම්බයි මටයිනේ ඉන්නේ පාලිත පොටයක් ගන්න යන්නේ පළවෙනි හදන්න මේ හැංගිලා කනවා මනස මිලනා වාසි 100යි මුන්නික සත්තු වගේ කෑම සත්තු වගේ කෑම ගන්න තිරසන්නු යම්මට නෑ මගලක නෑ ඔළුවටත් ගහනවා බා ෆෝන් එක අරන් ගියා ඉබා ඕක හංග ගනින් බා ෆෝන් එක අරන් ගියා ඉබා සත්තු සේරම අත් හොදට කළු සත්තු කැද જાති මාසෝනික් ඉන්නවා කලස් පොස් යද්දි නයිස් ඩට් කෑම කන්න අමාරුයි නේ බා සාලෝ කීයද මන් දැන් කිලෝ එක මූ තමයි සෙට් එකේ ඉන්න සිව්පානන්ද. මොකද මුට පුළුවන් පොඩි කාලේ ඉඳන් සතුත් එක්ක කතා කරන්න. හිතනවා අපේ කියාත්මල සහෝදර සහෝදරියෝ තමයි මෙයාත්මල අපේ ළඟට ඇවිල්ලා තියෙන්නේ මේ සත්තුව. ගහක වගුරෙක් ඉන්නවා දැක්කම මට හිතෙනවා මේ ඒ මගේ සහෝදරෙක් හරි සහෝදරියක්. සිය කුරුළු කූඩුවට කුරු ගෙනට අපි යන්නේ නැන්නේ. හරි යකෝ. හරි එම තමයි යකෝ. මිනිස්සුන්ට ඉනා එන්නේ බංගලා. බ්ලොග් නම් යාළුවනේ උඩ මැකෝලා ඉන්නවා. මැකෝලත් ඉන්නවා මාසෝනත් ඉන්නවා. මාසෝන එක්ක අපි මැකෝලා බලන්න යන්නේ. රවත් දාලා අර්ථ හරියන්නේ නෑ එපා. උතන මැකෝගෙන් ඉන්නවා. දෙන්නෙම ඉන්නවා. උඩ දෙන්නෙක් ඉන්නවා. මුණු යනවා බම්මේ හරිස අයියෝ අයිනෝ යකෝ හුන්ට ඒ මට සෙල්ටයක් ගන්න මේ ගණින්කෝ කවුරු හරි ඔක්කොම මට දීලා
ඒ මාවත් ගැන පොඩ්ඩක් ඔය කල්පයක් ගන්න දෙන්නේ නේ අයියෝ මැකෝ ගියානේ මදුස මෝඩයක් කෑවනේ ඔක කන්නේ යකට බලන්න ළඟට නෑ නෑ උ කොටන්නේ නෑ මොකද තා චුට්ටේ තව මගෙත් එක්ක පවුල් කණ්ඩ කැමති කෙල්ලෙක් ඉන්නවා නම් වරේ. බතලි බයයි යාළුවනේ මුන්ට ඕ මේ පද බයයිනේ අම්මට අයියෝ ගියානේ බස් ඔය දැකගුවානේ දැන් ඉතින් බලන්න නෑ ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. අරක රූපෙන් දකින්නවා ඔක්කොම මේ පිච්චෙනවා අර මේ විස කිරණට අරයාගෙන් විස කිරණක් පිට වෙනවා විශ්වයට ණය වෙනවා. ඔය පොදු වෙලා බලන් ඉන්න. යකෝ මාවතකට ඉන්න මේකේ. උඹ වෙනම ප්‍රසිද්ධ කරලා ගන්න. මට වීඩියෝ එකක් කරන් දෙන්නේ නැහැ. මොන වීඩියෝ? බලය මොකද නොවෙන්නේ බං? සීනිට එන්නේ මේ සීනි හිමිකාරිය වන්ද තුරුලට එන්නේ පවසන් ඔබ මගේ මයි කියා කුවරි සීන දකින්න සුදු පාටයි now we are going to the waterfall the beautiful waterfall there has a pathway on straight I like pathya I eat pathya pathya egg is very protein දැන් නම් ඉතින් කට්ටියටම හොඳටම බඩගින්න තද වෙලා තිබ්බේ මේක බලලා නම් අපි කන්න පටන් ගත්තා මාතෝන බත් කනවා දැකලා තියෙනවා මේකත් මේ පිටරේ මාතෝන කරලා මාසෝන අයිස්ක්‍රීම් ගන්න වෙලාව අයිස්ක්‍රීම් කඩේට මාසෝන ගාලා අයිස්ක්‍රීම් කඩේට මාසෝන ගාලා අයිස්ක්‍රීම් අරන් තියෙනවා 140යි මොකද්ද අයිස්ක්‍රීම් මොකද්ද බඩ පේන්නේ නැද්ද ඉතින් දැන් කට්ටිය ඉදගෙන රසම රස අයිස්ක්‍රීම් මේක රස බලන ගමන් තමයි හිටියේ ඔන්න අයිස්ක්‍රීම් රසක් එනවා දෙගොඩ තලා අයිස්ක්‍රීම් ගඟක් ගලනවා ආයි ආයි අපේ යාළු පුංචි භූතයා හිතන පතන දේවල් දෙන දේව දූතයා ආයි ආයි අපේ යාළු පුංචි භූතයා හිතන පතන දේවල් දෙන දේව දූතයා බතලිය අයිස්ක්‍රීම් කනවා අර අරුණා පොප්කෝන් කනවා කාපේරිය මේවා කනවා කාපේරිය පොප්කෝන් කරනවා අයන් ආසේ යන්න යාළුවනේ සුපිරි වල එක්කින්නා මංජු නෙවෙයි උත්ත බින්ගෝ අර රත්තන තියෙන તો බින්ගෝ යකෝ නම මේ මොකේද බම්මේ ඌ තමයි මංජු අර ඉන්න බින්ගෝ අපි ඇතුළුනා අමුතු කැලවකට අමුතුම සද්ද එනවා යාළුවනේ අපි ආවේ දැන් ජංගල් බුක් එකට ආවේ ඇතුලේ තියෙන ජංගල් ජිම් එක කාපේරියකුත් ඉන්නවා යාළුවනේ වැඩට එකා ගාලා තියන්නේ මාසෝන බයලා ඉන්නේ කපල් එක ඉන්නවා එකම කපල් එක මේ ට්‍රිප් එක ආපු එක් කරේ මං හරි හරි එදවා කොල්ලෝ යාළුවෝ අරුණන් මේ උගේ කෙල්ලෙන්නේ නැහැ උත් එක්ක ඇරලා ලැජ්ජයිලු ඌත් එක යන්න ලැද්දයිලු ඒකට මූගේ කෙල්ලෙවත් නැහැ නැත්තම් මුන් ඇත්තටම කතාද වදින ඉන්න කපල්ට ඔව් බලා ඉන්නම් කල්ප ගන උනත් මංගකි කතා සිත පතුලේ තියා මේ තෝක ලේසු ගනි Ay, toko manggi. Uwe lama. Nakakasinta. Takiw bang උනේ උඹට මොකද මේ ට්‍රිප් එක ගැන කියන්නේ?
කීප මොනාට කීප ඉතින් මේ වගේ ලස්සන සොට්ටයක් අපි වීඩියෝ කර කර ඉත්තිම මාසෝන ඉන්නවා යාළුවනේ මේ ඉන්නේ තාමත් දුර්ලභ උඩ දැවවා මාසෝන ගම පොතේ නානේ ඊ තුවාල වෙලා ඊ පැනිලා බං ඉන්නේ අනේ නේද අපි දිහා බැලුවට අරන්නේ අපි යනවා උන් නිකන් ඉන්න උන් ටිකට් එක අපි බලනවා කොයි සාපාර අයිස්ක්‍රීම් තියනවා 250ට අල්ලෙන්න අම්මට අර ඊයවර රතු පාටද බං අනිත් පැත්තේ පුකේ සතුව ඔය කටල් දෙකද දෙනා ඊයව මෙන්න කැතයි බං අප්පු කෙත බලපන් යාලු ගෝරිල්ලා ගන්නේ ගෝරිල්ලා චිම්පන්සියා චිම්පන්සියා මොකද කියන්නේ මදුස ඊ ජරාඩ කරනවා බං යම යම තියෙන කණුවද අර මොනවාද අර පැල්ලා ගිහලා ඌ ගාලා මම අර මොනවාද බං මුණ අතුල්ලන්න ඕනේ උපන් දෙයට මගේ මුණ අතුල්ලන්න ඕනේ ෆයිටයිස් කඩයක් කරලා දෙන්න කනවලු ඔව් උට ඊයේ සමුද්‍රය හම්බෙලා කොහොමද සමුද්‍රය ගත්ත මොන මචා කට්ටේ ගාලා තියෙන සමුද්‍රය ඔල්ලා ඉන්නා ආට යූ සීන් එකේ වගේ ඉන්නේ අංකපා මට පොඩ්ඩක් කතා කරන්න අංගේ පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරයක්. හරි 10ක් වැඩි කීපන් 10ක් දීපන් දෙ කූල් එකට 10ක් ගන්න මට ඉනවා 200ක් නෑ 300ක් දියා 10ක් කෙඩිම 300ක් වං වරෙන් කාටේ මාතියා තියෙනවා දීපන් කොම්බ කාඩේ මේකන සිරා සිද්ධියක් හොඳේ අපි දෙල ඉතර සූගිය දවසම සූ එක ඉන්න කහන කොණ්ඩ විසින් කියන්කු ඒක නිවස්යත් අපට වත්සප්පෙන් යාලු වෙද්දම් පුදුම ආසනාවක් තියෙන්නේ තිබ්බාද එනකොණ්ඩ අතුරුදාන් වෙලා ලොඳේ අනකොණ්ඩ බොනිය කල්සමස්සේද මන් ඔය එනකොණ්ඩ කලිසමස්සද වෙන්න මම පෙන්න බං නැති වෙච්ච එනකොණ්ඩ වෙන කලිසමස්සද ඒ මන්නම් බෑ යමන් ඉක්වන්න මේකෙන් මම බයයි ආසුණත් එක්ක සම්මිතිය යකෝ එනකොණ්ඩ කිය එනකොණ්ඩ කරකස දානවා අර අරුට එනකොණ්ඩ පෙන්නනවද අරු එනකොණ්ඩ මේ මෙතන ඉන්නේ එනකොණ්ඩ එන්නකො වෙන්න මේ අනකොණ්ඩ එල්ලගෙන අයියා මතුස එනකොණ්ඩ ඉන්න ඔය අනේ ජාලේ තාම කපන්න එකත් නෑ සීය මීරි ගෝබම් මම බයෙන් බය නම කියවන්න ඊළඟට කට්ට කරුවනේ බානනක උවාවෙත් ඉතින් තාමනා මේ බුදුගල ඉරියන්න දෙනකුත් නෑ කොහෙද යන්නේ අර එම් බා යන්නේ අයියා මොකදම බොකන්නේ නෑ එන්න සතියන වීඩියෝ එකේ දරයි පොල්ල සේරම යනවා ඉන්නොත් කිතේ එන අපිට බොහොම ස්තුතියි